මොකද්ද කියන්නේ? මොකද ආයුබෝවන් කියනවා. කියන්නේ යාට පොඩි කතා කරන්න පොඩි අවුලක් තියෙනවා. කියන්නේ අමාරුයි. එහෙන ගතිය පොඩ්ඩක් අමාරුයි. යාට අපි ඉන්නවා යාට සහයෝගය දෙන්න. අපි ඔක්කොම යාට සහයෝගය දෙනවා. ඒක නිසා යාට කිසි බයක් නැහැ. ඉතින් අපි ඉන්නවා යාට උදව් කරන්න. මොකද හොඳ යාළුවෝ ඉන්නවා කියන එක නේද? මං කියන දේ ඕගොල්ලෝ මං හිතනවා යාට කියලා දෙයි කියලා. හොඳ යාළුවෝ කියන්නේ හැමදාමත් ලොකු සම්පතක්. කවුරු හරි යාට ට්‍රාන්ස්ලේට් කරන්න පුළුවන් විදිහට මං ප්‍රශ්න අහන්න කාටද පුළුවන් එයාට ඒක තේරුම් කරලා දෙන්න? පුළුවන්ද? අද දවස ගැන මොනවද හිතන්නේ? එයාට ඒක හොඳයි. අවුලන්නේ යාට බයක් දෙන්නේ නෝලු ඒක. තව මොනවද කියන්නේ? මගේ පණයි තව මොනවාද? තව ආදර අම්මා නෑ අද දවස උයන්නේ. අද ඔක්කොම එකට එක්ක වෙලා ඉන්නවලු. එයාට සතුටුයිලු. ඔක්කොටම ආදරේ කියලා තමයි කියන්නේ. අපිටත් සතුටුයි. ඉතින් ඇත්තටම දෙවියෝ දෙද්දී නේද ලස්සන රූපයක් දීලා තියෙනවා. එතකොට දක්ෂතාවය දීලා තියෙනවා. හැබැයි දෛවය සරදමක් කරලා තියෙනවා නේද? කමන්නේ ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කවුරු හරි කියන්න මං එයාට විශ් කළා කියලා.